සුබ උදෑසනක්. අද ඔයගලන්ට මේ සතියේ සිතුවිල්ල විදිහට පුංචි දේවල් ටිකක් බෙදා ගන්න ඕනි කියලා හිතුණා. මට ඊයේ පෙරේද අහන්න ලැබුණ අපූර්ව පුද්ගලයෙක් විදේශ රටක ජීවත් වෙන. ඔහු සෑම උදෑසනකම සුබ පතලා කෙටි පණිවිඩයක් යවනවා තම තමන්ගේ මිතුරන්ට. සුබ උදෑසනක්, දවස සුබ වෙන්න කියලා හරි අපූර්ව ලස්සන පුංචි පණිවිඩයක්. මට හිතුනේ මෙහෙම පණිවිඩයක් යවන්න තමන්ගේ කාර්යබහුල දවසෙන් කාලය විඩංගු කරලා මොහොතක් ගන්නවා කියන එකම කොතරම් කරුණාවන්ත බවක්ද කියලා. අපි ගොඩක් වෙලාවට එක දිගට මේ දුවන දිනචරියාවේ අපිට තව කෙනෙක්ට කරුණාව දක්වන්න තියා අපි අපිටම කරුණාව දක්වන්නෙත් නැති තරම්. අපිට තව කෙනෙක් ඉන්න වාතාවරණය තේරෙන්නේ, තව කෙනෙක්ට දැනෙන දේ තේරෙන්නේ නැහැ. අපි අපිට සවන් දෙන්නෙත් නැහැ. අපිට කරුණාව දක්වන්නෙත් නැහැ. මේ කිසිම දෙයක් නැතුව අපි එක දිගටම දුවනවා දවස පුරාම. ඒ දුවන වේගය කොතරම්ද කියනවා නම් තව කෙනෙක්ට සමාව දෙන්න. එහෙම නැත්නම් අප අත්හැරිය යුතු දේ අපිට අත්හරින්න පොඩි ස්පහසුවක් ලබා ගන්නවත් අපිට අවකාශයක් නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ හදවත විශාල කරගන්න. තමන්ට කරුණාව දක්වලා, තමන් වෙනුවෙන් කාලය විඩංගු කරලා, අනිත් අය ගැන තේරුම් අරගෙන අපි කියනවා සහකම්පනය කියලා. තව කෙනෙක්ට හදවතින්ම සුබ පතන්න, කරුණාවන්ත වචනයක් කියලා හිතට හයියක් දෙන්න තරම් ඔබේ හදවතත් පුංචි පියවරකින් විශාල කරගන්න. එහෙනම් ඔබටත් බොහොම සුබ දවසක්.